දැන් ඔබතුමාලාම තමයි කලින් ප්‍රකාශයක් කරේ කවදාවත් මේ බැඳුම් කර හොරු සමග ඒ වගේ අයත් එක්ක ගනුදෙනු කරපු එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙන්නේ නැහැ කියලා. දැන් මෙහෙම එකතුවක් ගැන කතා කරනකොට ඔබතුමාලාට ඒක චෝදනාත්මකව ඔබතුමාලාගෙන් අහන්නේ නැද්ද? අයිතින් මෙතන ඉන්න අපි කවුරුත් එහෙම ප්‍රකාශයක් කොහෙවත් කළා නැහැ. මම කියනවා බැඳුම් කරේ ගැන වගකීමෙන් කියනවා. අපි අර අහිංසක ග්‍රාමසේවක මහත්තයාව අපේ මෛත්‍රීපාල සිරිසේනට බලයට ගෙනාවේ අපි. අපි බලයට ගේන්න අපිට අපේ රනිල් වික්‍රමසිංහ මන්ත්‍රී අපේ අගමැතිතුමා එහෙම නැත්නම් හිටපු ජනාධිපතිතුමා අපිට මුදල් දුන්නා. මුදල් දුන්නේ එක කොන්දේසියක් මත සිරිකොතේ මුදල් පිරලා තිබුණා. ඒ සල්ලි දුන්නේ කොන්දේසිය තමයි අර්ජුන මහේන්ද්‍රන්ව මහ බැංකුවේ අධිපති කරනවා කියන කොන්දේසියට එකඟ වෙලා දුන්නේ. ඒ කොන්දේසි ඉෂ්ට කරේ නැද්ද? ඊට පස්සේ අපිට දුන්න මුදල් ටික ඩබල් ට්‍රිපල් කරලා ගත්තා මේ මිනිස්සයා. අරගෙන අදත් නැහැ. එහෙම සංවිධායකවරු ඔක්කොටම ඒ කාලේ මුදල් ලැබුවා. මම ඒක සංවිධායකවරු ඉන්න තැන කිව්වා. මේක ගත්තේ නැති කවුරුද අත උස්සන්න. එක්කෙනෙක්වත් අත ඉස්සුවේ නැහැ ගරු කතානායකතුමනි. ඒ නිසා අපිට පුළුවන් මේ ඔප්පු කරන්න කියන ඒවා. ඒ නිසා බැඳුම් කරේ ගැන ලොකුම හොරකම. ඇයි හොයන්නේ නැත්තේ? ඇයි ඔය ගත්තන්න කොට ගන්න නැත්තේ? ඇයි අපි සාකි ගන්න නැත්තේ? ඒක එදා සතාසියම් සල්ලි ගෙනාවේ අපිට. මේ වගකීමෙන් කියන දේවල්. අයිතින් මෙතන ඉන්න අපි කවුරුත් එහෙම ප්‍රකාශයක් කොහෙවත් කළා නැහැ. දැන් මේ ස්ථානයේ මම වාඩි වෙලා මේ ප්‍රශ්න වලට සවන් දෙනකොට මට හිතුණා මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ ජනාධිපති සජිත් ප්‍රේමදාසටද කියලා. ජනාධිපති සජිත් ප්‍රේමදාසටද කියලා. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව හැටියටයි මේ ස්ථානයට. ජනාධිපති සජිත් ප්‍රේමදාසටද කියලා. මොකද මට පේනවා මම ආණ්ඩුවට විවේචනය කරාම ඒ ගහන කොමෙන්ට්ස් වල ජනාධිපතිතුමාගේ ෆොටෝ එක දාගෙන ඒගොල්ලන්ගේ ප්‍රොෆයිල් වලට ගිහිල්ලා බැලුවම් පේනවා තම්බියා අම්බයා උරුමස් කනවද කොන කපලද මම එක්කම ඒව සේව් කරලා තියෙනවා. ඒකින්ද අපි ගැන අසත්‍ය ප්‍රචාර නොකර අපි කියන දේවල් වලට තර්කානුකූලව උත්තර දෙන්න ජාතිය ඇදලා ආගම ඇදලා ඒව නවත්තන්න. දැන් ජාතිවාදයට විරුද්ධයි කියලා කියවනේ ජනාධිපතිතුමනි. දැන් ඔබතුමා ජාතිවාදයට විරුද්ධ නම් ඔබතුමාලගේ ඔය මේ අපිට විරුද්ධව කොමෙන්ට් කරන කට්ටිය ඔබතුමාගේ ෆොටෝ එක දාගෙන ඔබතුමාගේ ප්‍රොෆයිල්ස් හදාගෙන ඔබතුමාලගේ කැම්පේන් එකේ ඉන්න කට්ටිය කියන්න ඔය අම්බයා කියන එක නවත්තන්න කියන්න තම්බියා කියන එක නවත්තන්න කියන්න ඌරුමස් කනවාද කියන එක අහන එක නවත්තන්න කියන්න මේ කොන කපලද කියලා අහනවා කියන එක නවත්තන්න කියන්න ඒක නවත්තන්න කියන්න. බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය කලගොඩ තේන්ජානසාර හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේ පිරිසක් ඊයේ පසුරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සඳහා තංගල්ල කාල්ටන් නිවස වෙත පැමිණියා. රට බෙදන්න ඕනේ කියලා හිතන ඒ ප්‍රජාව යම් තාක්කල් මේ ලෝකේ ජීවත් වෙනවද ඒ තාක්කල් රාජපක්ෂවරුන්ට දුක්ඛ දෝමනස්යන්ට මුහුණ දෙන්න නියමිතයි. ඉතින් අදත් අපිට පේනවා අපේ උම්මත් පාවිච්චි කළා මේ මිනිස්සුන් මොනතරම් නිර්දය විදිහට රිද්දනවද කියලා. අර වයෝ වෘද්ධව ඉන්න එතුමාගේ සිත පාරන්නේ වෙන කාගේවත් උමනාවකට නෙවෙයි මේ බෙදුම්වාදී බලවේග සතුටු කරන්න කියන එක තමයි පිට අවසාන වශයෙන් කියන්නේ. අද මම කියන්න හදන්නේ ඉතා වැදගත් කාරණාවක්. අපි දැක්කා අරගලෙන් පස්සේ දැන් මේ අලුත් ආණ්ඩුවක් බලයට ඇවිල්ලා තියෙනවා. ඊයේ පෙරේදා බොහෝම කතා බහට ලක් වුණා මෞලවිවරේ මේ සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ ආර ගැනීම පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට එතුමා පිළිබඳ පෞද්ගලික මේ අමනාපයක්වත් කෝන්තරයක්වත් එහෙම කිසිම මේ පෞද්ගලික ප්‍රශ්නයක් අපිට නැහැ. හැබැයි අපි දැනගන්න ඕන මොකද අපිට పూర్ව අත්දැකීම් තියෙන නිසා කරුණා කරලා මුනීර් මුලව්ෆර් ඇමතිවරයා නැත්නම් මේ මෞලවිතුමා මේ මිනිස්සුන්ගේ විශේෂයෙන් මේ මහා සමාජයේ ඇති වෙලා තියෙන සැකය තුරන් කිරීම සඳහා කරුණා කරලා ඔබ කියන්න ඔබ අයිති වෙන සංවිධානය මොකක්ද? ඔබ නියෝජනය කරන ඉස්ලාමික ආගමික නිකාය කුමක්ද? ඔබේ මතවාදය කුමක්ද? දන්නා ජාතික පුරුකක් මම. ඒ නිසා අද මේ ගමන මම ආවේ ඉතාම සතුටින් සහ මම පුල බලාගෙන හිටියා කවද්ද මේ ගමන එන්නේ කියලා. ඉතින් ඇත්තටම එතුමා කළ කීද මේ කොයි කාටත් රහසක් නෙවෙයි. ඉතින් ඒ කළ කීදට කළගුණ සලකන්න තමයි අද මම මෙතෙන්ට ආවේ ඉතාම සතුටින්. ඇත්තටම එතුමා දැක්කහම අපේ හිතේ තිබුණ හුඟා ගින්දර නිවිලා ගියා වගේ සැනසීමක් ඇති වුණා.
හරියට බුදුන් දැක්කා වගේ. හරියට බුදුන් දැක්කා වගේ. ගැමුණු කුමාරයා පවතින්නේ සුදවුන් පරපුරෙන්. සුදවුන් පරපුර කියලා කියන්නේ සුද්ධෝදන රජුගේ පරම්පරාව. බුදුහාමුදුරන්ගේ පියාණන් වහන්සේ සුද්ධෝදන රජුගේ සහෝදරයා අමිතෝදනගේ දරුවා පණ්ඩුශාක්‍යයාගේ දියණිය භද්‍රකච්චායන ලංකාවට පැමිණෙන පණ්ඩුවස්දේව රජුගේ ආවාහ පිණිස ඇගේ කුසේ උන්මාද චිත්‍රා බිහි වෙනවා. උන්මාද චිත්‍රාවගේ කුසේ පණ්ඩුකාභය බිහි වෙනවා. පණ්ඩුකාභයගේ පුත්‍රයා මුටසීවගේ පුත්‍රයා දේවානම්පියතිස්සගේ සහෝදරයා මහානාග කුමාරයා රුහුණට පලා ගොසින් මාගම්පත්ව බිහි කරනවා. මහානාග කුමාරයාගේ සහෝදරයා යටාලතිස්සගේ සහෝදරයා ගෝඨාභය රජුරුව දසබතිකයන් සමග සංග්‍රාම කොට මාගම් රාජධානිය දිනා ගන්නවා. ගෝඨාභය රජුරුවන්ගේ පුත්‍රයා කාවන්තිස්සගේ පුත්‍රයා ගැමුණු කුමාරයා මෙන්න මේ પરම්පරා උරුමය අරගෙන ගිරුවාපත්තුවට ගොසින් ගිරුවාපත්තුව හිමි කර ගන්නවා තමන්ගේ අවුරුදු 12 දී. වර්තමාන ගිරුවාපත්තුවෙන් බිහිවෙච්ච රාජපක්ෂවරයෙකුට තමන්ගේ මීමුත්තා ගැමුණු කුමාරයා පණිවිඩයක් කරනවා දසමහ යෝධයන්ගේ අතේ. දැන් හදනවා මතයක් මේ රනිලුයි සජිතුයි එකතු වෙනවලු. ලොවෙත් එකතු වෙන්නේ නැහැ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමාවත් එතුමාගේ ගෝලයෝ රොත්තවත් අපි එකතු කරගන්නේ නැහැ. ඒගොල්ලෝ හදන කතා වලට රටේ ජනතාවට අපි කියනවා රැවටෙන්න එපා කියලා. අපි එකතු වෙන්නේ නැත. අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පන්තින් පොලිසියට ලැබෙන බලය අවභාවිතා නොකළ යුතුයි. පොලිස්පති නිලධාරීන්ට කියනවා. මේ පොලිස්පතිතුමා හැබැයි හරියටම හරි නිලේ අල්ලලා ගහලා තියෙන පොයින්ට් එක. දන්නවනේ ගොයියන්ගේ සෙට් එක යහපාලනය කියලා ආණ්ඩුවක් ආවනේ. ඒගොල්ලෝ FC ID කියලා එකක් පටන් ගත්තා. ඒගොල්ලෝ ෆයිල් අරින්නත් ඩීල් දැම්මා. ෆයිල් එක වහන්නත් ඩීල් දැම්මා. ඒ නිසා ගොයියන්ගේ හැටි දන්න හින්දා තමන්ගේම සෙට් එකට ඇඩ්වයිස් එක දෙන එක හොඳයි. නැත්නම් ඒගොල්ලෝ නීතිය U-turn දානවා. එහෙම තමයි ඒගොල්ලන්ට පුරුදු. ෆයිල් එක අරින්නත් ඩීල්. ඊට පස්සේ ෆයිල් එක ඉස්සරහට අරන් යන්නේ නැතුව ෆයිල් එක වහන්නත් ඩීල්. හොඳයි. පටන් ගත්ත තැන හොඳයි. යන විදියයි බලන් ඉන්න වෙන්නේ. හොරකම් කරමු මහත්තුරු. දැන් ඉතින් විරිත් ඉන්න එකයි යන්න බිල්ඩින් ඕපන් කරලා අන්න යුනිට් පටන් අරන්. ඒ නිසා දවසේ වෙඩිල නතර වුණාට දවසේ ඇඬිල නතර වෙන එකක් නැහැ.